දියවැඩියා නොවන පුද්ගලයෙක්ගේ හැදෙන ප්‍රමාණයට වඩා 25% විතර වැඩි දියවැඩියා රෝගීන්ගේ සීනි හැදෙන ප්‍රමාණය අක්මාවෙන්. කොච්චර ප්‍රමාණයක් හැදෙනවද කියලා කිව්වොත් ගණනය කරලා බලලා තිනවා. ඒකේ පරීක්ෂණ ගොඩාක් කරලා තියෙන්නේ අර මම කිව්ව වෛද්‍යතුමා රැල්ෆ් ඩිෆොන්සෝ කරලා තියෙන්නේ සහ යාගේ ටීම් එක කණ්ඩායම ඒගොල්ලෝ අර කැතීටර්ස් දාලා පෝටල් වේන් එකට ඒ කියන්නේ අක්මාවේ රුධිරය සපයන රුධිර වාහිනී වලට කැතීටර්ස් දාලා බලලා තියෙනවා. මිලිග්‍රෑම් 2ක් විනාඩියකට හදනවා. විනාඩියකට කිලෝග්‍රෑම් 1ක් බොඩි වේට් එකට මිලිග්‍රෑම් 2ක් දල වශයෙන් හදනවා. ඒක සාමාන්‍ය දල වශයෙන් කිලෝ 100ක් බර කියලා නිකන් හිතමු කිලෝ 100ක් බර කෙනෙක් මිලිග්‍රෑම් 200ක් හදනවා හැම විනාඩියකට. සීනි මේ හදන්නේ. ඒතකොට පැයකට සීනි ග්‍රෑම් 12ක් හදනවා. සීනි තේ හැඳි 2මාරක් හදන හැම පැයකටම. ඒතකොට ඒක ඒ ප්‍රමාණය මම මේ කියන සාමාන්‍ය පුද්ගලයෙක්. දියවැඩියා රෝගියෙකුට 25%ක් වැඩි. එතකොට අපි ඒක පොඩි ප්‍රමාණයක් වුණාට ගණනය කරලා බැලුවහම දවසටම දියවැඩියා රෝගියෙක් සීනි ග්‍රෑම් 50ක් 60ක් අතර ප්‍රමාණයක් එයාගේ අක්මාවෙන් සාමාන්‍ය රෝගියෙක්ට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා හැදෙනවා.